දැන් මේ ගැන මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? දැන් කියමනක් තියෙනවනේ කෙනෙක් කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න කියලා. එතකොට තමයි පේන්නේ තමයි කොච්චර කොන්ෆිඩන්ස්ද කියන දෙයට තම කොච්චර ට්‍රස්ට් වර්දිද කියලා. ඉතින් මම හිතන්නේ දැන් ප්‍රැක්ටිකලි කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙනම කතා කරොත් එහෙම නිකන් ඒක ඉන්ටරොගේෂන් නේ අනිත් මිනිස්සු බය වෙනවනේ. අර ඉන්වේසිව්නේ. මම හිතන්නේ එතන මීන් කරන්නේ කතාව නැචුරලි කරනකොට මිනිස්සෙක් තමන්ගේ ඇහැ අරන් ගිහලා කල්පනා කරනවා මොකද ඊළඟට කියන්නේ හිතනවා ඒ වෙලාවේදී හැදියා බලන් ඉන්නේ නැහැ නේ ඒක නැචුරල් නේ. එතකොට අර කතාව කරනකොට හිතලා තමන් කතාව කරනකොට මේන් පොයින්ට් එක කියන වෙලාවේදී ඒ කියන එකේ ඒවලදී ඇස් දෙක දිහා බලන්න ඕනේ. එතකොට තමයි කන්වික්ෂන් එක පේන්නේ. එයාගේ තියෙන කොන්ෆිඩන්ස් එක පේන්නේ. ඉතින් ඒ කියන්නේ කතාවෙන් 60%ක් 70ක් තමයි ඇස් දෙක දිහා බලන් ඉන්නේ. අනිත් වෙලාවට හිතනවා කල්පනා කරනවා ඒ විදිහනේ නැචරලි කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි එතන මේන් කරන්නේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න කියලා. ඔයා මොකක්ද ඒකෙන් හිතන්නේ? කමෙන්ට් කරන්නකෝ පල්ලෙයා.